වැඩි වෙනවා. ලංකාවේ තෙල් පෝලිම් ටික පෞද්ගලික දවස්වල දිගින් දිගටම ලොකු පෝලිම් විශාල පෝලිම් තිබුණා. ඒ කොහොමද පාලනය කරේ? අතරම ආස්කමක් විතර දැන් ගින් සෙට් වල බලද්දී සෙට් වල පෝලිම් නැහැ. තාමත් යුද වාතාවරණේ තියෙනවා. ඉතින් කොහොමද මේ ඉන්ධන පෝලිම් ටික පාලනය කරේ ඔබතුමාලා? ඔබ දකින්න පෝලිම එකම වුණාට ඒ කියන්නේ 2022 දී පෝලිමට වාහන තියාගෙන හිටපු එකයි දැන් පෝලිමට වාහන තියාගෙන ඉන්න එකයි දර්ශනයෙන් උපාහනිය පෙන්වනකොට එකම වුණාට නේද? පෝලිමේ ඉන්න කෙනෙකුට වොයිස් කට් එකක් ගන්නකොට එයා කියන එක සමහර විට එකම වුණාට ඒ හේතු දෙකක්. 2022 ගෝඨාභය රාජපක්ෂ සමයේ තෙල් පෝලිං ඇති වුණේ රටේ ඩොලර් තිබුණ නැහැ. ඩොලර් නැති නිසා තෙල් ගෙනා ගන්න බෑ. LC ඕපන් කරගන්න බෑ. තෙල් නැව් එන්නේ නැහැ. තෙල් ගෙනා ප්‍රමාණය සීමා සහිතයි. එතකොට බෙදා හැරීම සීමා කරන්න ඕන. බෙදා හැරීම සීමා කරන්න තිබුණු ක්‍රමය තමයි QR එක දාන එක. එහෙම ගියාම පෝලිං එනවා. ඕකනේ උනේ. හැබැයි මේ සැරේ තෙල් ගෙනා ගන්න ඩොලර් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඩොලර් තියෙනවා, තෙල් නැව වෙනෝම් කරලා තියෙන්නේ, කබඩාවල තෙල් තියෙනවා. ඉතින් සාමාන්‍ය ක්‍රමයට බෙදා හැරීමෙන් හිටියා. සාමාන්‍ය දවසකට මෙට්‍රික් ටන් 8000ක් පමණ ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල් අපේ අවශ්‍යතාවයක් පවත්වන ඒ අනුව බෙදා හැරීමෙන් හිටියා. ඉතින් මොකක් හරි කලබලයක් ඇති කරගෙන එක මාධ්‍ය දිහා බලලා හරි සමාජ මාධ්‍ය දිහා බලලා හරි තමන් හිතලා හරි කවුරු හරි තෙල් පෝලිමට ගිහිල්ලා ඉඳලා ඒ ෂෙඩ් එකේ තියෙන ප්‍රමාණය දවස් දෙකකට තියෙන ප්‍රමාණය එක දවසෙන් ගහගත්තාම ෂෙඩ් හිමීරත් බැරි වෙනවා එකපාරට ගිහිල්ලා මේ තෙල් අරගෙන එන්න බෝසරි. එතකොට සමහර තැනක දවස් භාගයක් පැය ගාණක් ෂෙඩ් එක වැහිලා තියෙන්නත් පුළුවන්. හැබැයි තෙල් තියෙනවා. ඉතින් මහා හාස්කමක් නැහැ. තෙල් තියෙනවා නම් ඇනෝම් කළා තියෙනවා නම් අපි වෙනදට වඩා වැඩිපුර බෞසර් ප්‍රමාණයක් කොළොන්නාවෙන් එළියට දානවා නම් ඒක තමයි මැජික් එක තෙල් පොලින් නැති වෙන්නේ.